ඊළඟ එක තමයි සක්සස් ස්ටෝරිස්. එතකොට මේක මම හිතන්නේ නෑ දැම්ම කරයි කියලා. එතකොට මේ කට්ටිය දැම්ම කරයිද කියන එක ඕගලන්ගේ ඔෆිසර්ස්ලා මම හිතන්නේ ඔයාලට කියයි. එතකොට මේකේ වෙන්නේ ඇත්තටම ඔයාලා මේ වීඩියෝ මුලින් බලමුකෝ. එතකොට අයිඩියා එක ගන්න පුළුවන්. Hi, I'm Tharindu Pereira. I'm a software engineer at Codex PVT Ltd. Joining the NVQ ICT course gave me the skills and confidence I needed to start my career. I joined the NVQ course, did an internship, built my first project, and then landed my current job. I build web apps, work with clients, and collaborate with my team to solve real-world problems. Start small, stay curious, and never stop learning. That's how I got here. If you're passionate about tech, start your journey today. හරි. මේ ටෙම්ප්ලේට් එකේ වෙන්නේ කියනවා ඔයාලගේ නෙනවද? NVQ level 4 5 6 අන්න ඒවා ස්ටඩි කරලා උඩට ගිය ඇත්ත රියල් ස්ටෝරීස් පෙන්වන එකනේ. ඒතර මේක වෙන්නේ අර අපි එකපාරක් කරේ ඔයාලව රෙකෝඩ් කරගෙන දාලා කියන්නගේ වීඩියෝ එකක් හැදුවා. අන්න ඒ වගේ එකක් තමයි මේකෙන් කරන්නේ. දැන් මේකේ මොකද මේ දාලා තියෙන්නේ AI generated videos මේ එක්සැම්පල් එකක් විදිහට ඔයාලට පෙන්වනවා. ඒක එක මිනිස් මිනිත් එක ෆ්‍රේම්ස් වල. ඔයාලගේ එහෙම වීඩියෝ එකක් හදද්දී ඉන්න ඕනේ එක්කෙනයි. එතකොට මේක වෙනස් මේ සීන් එක වෙනස් වෙන්නේ my journey to becoming a software engineer, nurse, a cook, a pastry chef අන්න ඒ වගේ දෙයක් තමයි ඔයාලගේ. ඒතර මේකේ කලර්ස් වෙනස් කරලා ඕන දෙයක් කරගන්න පුළුවන්. දැන් මෙන්න මේ කැලේ මේ නිකන් අමුතු gradient එකක් වගේ නේ shade එකක් දාලා තියෙන. අන්න ඒකේ කලර්ස් වෙනස් කරන්න තියෙන්නේ. මේක ක්ලික් කරා දාලා කලර් එක ඕන කලර් එක දාගත්තා. හරි. එතකොට මේකේ කන්ටෙක්ස් එක මම හිතන්නේ වෙනස් වෙනවා එකකින් කෙනාට. ඒක කෙනාට හම්බෙන කට්ටියත් එක්ක කියන්නේ. ඔයාලගේ ස්ටුඩන්ට්ස්ලා හරි ඔයාලගේ ගෝලයෝ හරි ඒ වගේ කට්ටිය තමයි මේකට ගව ගන්න ඕනේ. එතකොට දැන් මෙතනදී මම මේ බෑග්ග්‍රවුන්ඩ් එකකට වීඩියෝ එකක් දාලා තින්නේ. එයාගේම පොඩි වීඩියෝ ක්ලිප් එකක්. එයා කතා කරන්නේ නැතුව hina වෙවි ඉන්නවා වගේ. ඒතර ඔයාලත් ඒ වගේ එකක් දාලා ඊපස්සේ වෙන්න ඕනේ එයාගේ පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් කියනවා. ඊපස්සේ එයාගෙන් අහන ක්වෙස්චන්ස් ටිකක් තමයි ඉස්සරහට වීඩියෝස් වල. What helped you start your career? तो मैं explain कर रहा हूँ मुकद्दे help करेगी. So second day के ने can you tell us about user? थोड़ा उन्ने होगी. और सल्ला भी करे negative true negative video type पे कम ready negative प्रश्न text එකකින් දාලා මෙතන text එකේ මානසික හම්බ වෙනවා. ඒතර මේකෙදි වෙන්නේ ප්‍රශ්නේ මෙතන පෙන්නනවා. ප්‍රශ්නේ හරි මොකක් හරි statement එකකට වෙන්නනවා. ඒකට answer එක හරි මොකක් හරි reply statement එක එන්නේ අර success වෙච්ච එක්කෙනාගේ එයා පටින් කියන වීඩියෝ. ඒතකොට ඔයාලට ඒක කරන්න පුළුවන්. එයාව වීඩියෝ රෙකෝඩ් කරලා හරි එයාගෙන් මේක ඔයාලට පුළුවන් මේ ප්‍රශ්න ටික එයාලට යවලා එයාගෙන් answers ටික රෙකෝඩ් කරලා ඉල්ලගෙන හරි අන්න ඒ වගේ වැඩක් ඔයාලට කරගන්න ලේසි. මේකෙත් එතකොට මේ දැන් මේ පොසිෂන් එක වෙනස් කරන්න මේක ඩබල් ක්ලික් කරලා වෙනස් කරා. මේක වීඩියෝ වෙනස් කරන්න ඒක අදාළ එයා answers විදිහට දෙන වීඩියෝ එක වෙනස් කරන නම් කරන්න පින්නේ ඉතින් ඔයාලා කැම් එකකින් රෙකෝඩ් කරගෙන ලැප් එකට දාගෙන ඒ වීඩියෝ එක මෙතනට දාගන්න තියෙන්නේ අප්ලෝඩ්ස් වල දාගෙන අප්ලෝඩ්ස් වල වීඩියෝස් දාගෙන නෑ මේ account එකකින් මම එක්සැම්පල් එකකින් මේ ඉමේජ් එක මේ ඉමේජ් එක කියන්නේ මේක වීඩියෝ එකක් ඉදලා හිතලා ගත්තා කියමු මේක මෙහෙම drag and drop කරන්න තියෙන්නේ එතකොට ඒක ගානට ෆිල් වෙනවා එයා කියන එක ගානට ෆිල් වෙලා යනවා දැන් මේ සබ්ටයිටල් නම් වැටලා තියෙන්නේ මේ කෙලිම මේ අර වීඩියෝ එකෙන්. ඒතකොට ඔයාලා සබ්ටයිටල් එහෙම දාන්න ඕනේ නැහැ. ඔයාලට කරන්න තියෙන්නේ ප්‍රශ්නේ වෙනස් කරලා ආන්සර් එක දෙන වීඩියෝ එක මෙතන දාන්න. ප්‍රශ්නේ වෙනස් කරලා ආන්සර් එක දෙන වීඩියෝ එක දාන්න. හැම එකෙම කරන්න තියෙන්නේ එහෙම. ඔයාලට මේ ටෙම්ප්ලේට්ස් හතරෙන්ම ඔයාලගේ වැඩ හැනට ලේසි කරනවා. ඒතකොට සතියකට එකෙන් දවසකට එක ගානේ වුණත් හදන්න පුළුවන් ගානට මේ ටෙම්ප්ලේට්ස් එක බිල්ඩ් අප් කරලා තියෙන්නේ ඔයාලට තියෙන්නේ රිප්ලේස් කරන්න විතරයි. පොඩි ටයිම් එකක් යන දවසේ ඒ ටයිම් එක අරගෙන රිප්ලේස් කරලා කන්ටෙන්ට් එක එළියට දාන්න තියෙනවා. ඒකට කන්ටෙන්ට් ගොඩක් වගේ දාගන්න පුළුවන් මේ ටෙම්ප්ලේට් එක.
මේ ලාස්ට් ටයිම් එකේ දුන්න දාලා තියෙන්නේ. If you are passionate about tech, start your journey today. ඒකෙත් අර එයා නිකන් ඔයාලගේ ගෝලය හරි කාව හරි ගන්න එක්කෙනා පොලි ෆෝල්ඩ් ඔප්ෂන් එක දෙනවා. කියන්නේ පැෂනේට් නම් ටෙක් වල අදම ස්ටාර්ට් කරන කියලා එතකොට මෙතන තියෙනවා මේ ස්ටාර්ට් කරන ලීබස්ටි. ස්ටාර්ට් කරන කවුද කන්ටැක්ට් කරගන්න ඕනේ කියන එක. ඔන්න ඔයගේ පොඩි දේවල් ටිකක් තමයි මේ ටෙම්ප්ලේට් වලින් එඩිට් කරගන්න තියෙන්නේ. ලොකු එෆර්ට් එකක් දෙන්නත් නැහැ. මේ ටෙම්ප්ලේට් ඔක්කොම ඇනිමේට් කරලා ඔක්කොම හදලා තියෙන ටෙම්ප්ලේට්ස් විදියට. සෝ ඔයාලට ටෙම්ප්ලේට් ලින්ක් හතර ෂෙයා කරලා ඔක්කි සමහර කියලා නැත්තම් අද හරියට හරි ෂෙයා කරයි. ඒතර ඒවල් ෂෙයා කරාම මේ ටියුටෝරියල් එක බලන්න ඔයාලට මොකක් හරි ඕලක් තියෙනවනේ. තව දන්නේ නැති දෙයක් එහෙම තියෙනවා නම් ගෲප් එකේ ටෙක්ස්ට් එකක් දානවා මම රිප්ලයි කරන්න. ගොඩක් දේවල් මේ ටියුටෝරියල් එකේ මම කවර් කරා කියලා හිතනවා. ඔයාලා දන්නේ නැති දේවල් තියෙනවා නම් මට පර්සනලි හරි කෝල් එකක් හරි දීලා අහගන්න පුළුවන්. ටෙම්ප්ලේට් හතරම එන පොඩි දේවල් තමයි ඔයාලට දැන් කරන්න. හරි? ටෙම්ප්ලේට් හතරේ ලින්ක්ස් ඔයාලට ෂෙයා කරයි ඔයාලගේ ඔෆිසස් වල. ඔකට ඒක ස්ටාර්ට් කරමු මේ වීක් එකේ ඉඳලා. හරි? මේ ටියුටෝරියල් එක බලන්න මොකක් කරේ ඔයාලා හිතන හැම වෙලාවකදී. තව කලින් ලිපු ටියුටෝරියල් තියෙනවා මොන හරි තව දැනගන්න ඕන නම් Google search කරලා දැනගන්න පුළුවන්. මාව personally contact කරලා දැනගන්න පුළුවන්. නැත්නම් ඔයාලගේ අනිත් colleagues ලා ඉන්නේ යාලත් ගොඩක් දේවල් දන්නවා. ඔයාලගේ training වලින් ගොඩක් expert level එකේ කියන්නේ ඉන්න කට්ටිය එයාලව contact කරලා දැනගන්න පුළුවන්. ඕන විදිහකට මමත් ඕන වෙලාවක ඉන්නවා. text එකක් දානවා මමත් පුළුවන් හැම වෙලාවකම reply කරනවා call back කරනවා. හරි. එතකොට ඔය templates ටික ඔයාලට share කරලා links විදියට. එතකොට ඒ link එක සාමාන්‍යයෙන් open කරාම වෙන්නේ ඔය කියන්නේ මොන එකක් පෙන්නන්න. template link එක එකෙන් මෙන්න මේ වගේ link එකක්. ඒක ඔයාලට WhatsApp message එකකින් දායි. ඒකේ link එක copy කරලා මොන එක කියන්න නැති එකකින් open කරන්න. එහෙම open කරාම එන්නේ ඔන්න ඔය view එක. A template created by Lakshmi Silla was shared with you. Start designing now. तर ओके व्यू टेम्पलेट क्लिक कर बैठिए ඔයාලගේ යුසර් account එක ලින්ක් කරලා නම් ඉන්නේ ඒකෙන් කන්ටිනියු කරන්න පුළුවන්. එහෙම view එකක් එන්නේ නැහැ. හොඳයි මේකෙන් log වෙනවා. ඔයාලා ලින්ක් එක ඕපන් කර බැටි එන්නේ මෙන්න මේකට. ඊට පස්සේ ඔයාලට ඕන විදිහට එඩිට් කරන් යන්න තියෙනවා. හරි? මොන්නේ ප්‍රෝ නැති වෙලාව වෙන ඔයගේ දෙයක් එන්නේ. ඒක ඔයාලට කරන්න පුළුවන්. Google එකකින් images අරගෙන අන්න ඒ වගේ දේවල් කරලා ඒ pro context ටික අයින් කරගන්න. හරි? සිම්පල් වැඩක් තියෙන දැන් ඔයාලා. හරි එහෙනම් ඉතින් ඉස්සරහට බලමු ඔයාලා content කොහොමද කරගෙන යන්නේ කියලා. ඊට පස්සේ ඕනේ සිම්ස් ටික තමයි හදේනවා දේවල් බලමු අපි next week එකේ review කරන මේ review meeting. හරි? Thank you වෙනවා කරමු.